iPhone කියලා පිළිගන්න අපේ කට YouTube channel එකෙන් අද වීඩියෝ එකෙන් කරන්නේ මේ Samsung J7 phone එකේ FRP bypass නැත්නම් Google account එක bypass කිරීම තමයි. ඉතින් කලින් වීඩියෝ එකේ මම සම්පූර්ණයෙන්ම phone එකේ lock ටික ඉවත් කරගෙන phone එක hard reset එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකෙන් පස්සේ තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මොකද ඒකටම set වෙන වීඩියෝ එක තමයි. අනිත් එක තමයි මේක ඔයාලා email එක අරකේ දන්නේ නැත්නම් මෙන්න මේ විදිහට ඔයාලට bypass කරගන්න පුළුවන්. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙන්න channel එක subscribe කරලා ඉතින් නැති bell icon එක click කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙතෙන් තමයි අපිට email එක ගහන්න එන්නේ. ඉතින් ඔයාලා මේක දන්නේ නැත්නම් තමයි මේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් අපිට මේකට මේ bypass කිරිල්ලට අපිට ඕන වෙනවා අපේ unlock tool එක. නැත්නම් මේ unlock tool කියන software එක. ඉතින් මේ software එක කොහොමද පාවිච්චි කරන්නේ සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒක බැලුවොත් ඔයාලට මේ tool එක කොහොමද පාවිච්චි කරන්න කියලා සම්පූර්ණයෙන් දැනගන්න පුළුවන්. ඉතින් අපිට ෆෝන් එක ගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලගේ emergency call අවස්ථාවට යන්න පුළුවන්. ඉතින් මේක Samsung J7 2016 ෆෝන් එක. ඉතින් අනිත් මොඩල් වලටත් මේක සෙට් වෙන්න පුළුවන්. හැබැයි software එකේදී අපි ඒ ආදාර මොඩල් එක select කරන්න ඕනේ. දැන් අපි tool එකෙන් අපේ මේ Samsung J7 phone එක හොයා ගන්න ඕන. නැත්නම් ඒ menu එක select කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි phone එක සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් Samsung වල නම් මේ විදිහට තමයි මේ FRP bypass එක සිද්ධ කරගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් model වලට මේ ක්‍රමය ගැලපෙනවා. ඒ වගේම tool එක භාවිතයේදී ඔයාලට ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම අපේ කඩේ WhatsApp අංකයට message එකක් දාන්න. එහෙම වුණොත් help එකක් දෙන්න පුළුවන්. ඉතින් tool එක buy කරගන්නේ කොහොමද කියලාත් අපි ඒකෙදි කියලා දෙන්නම්. ඉතින් අපිට tool එකෙම මේ විදිහට කියනවා මේ code එක ගහන්න කියලා. තරුවයි කොටුවයි බිඳුවයි තරුවයි කොටුවයි. හැබැයි මගේ අතින් කොටු දෙකක් වැදුනා. නැත්නම් හැෂ් දෙකක් වැදුනා. මෙන්න මේ විදිහට දැන් අපිට බලා ගන්න පුළුවන් ෆෝන් එක අපේ PC එකට සම්බන්ධ කරනවා. ඉතින් අපි මේ ඔප්ෂන් ටික හදාගත්තට පස්සේ තමයි මේ විදිහට දැන් මේ tool එකෙන් මේ වැඩ ටික කරගන්නේ. ඉතින් අතර මම මේක කියනකොට ඔයාලා මේ tool එක පාවිච්චි කරද්දි තේරෙයි ගොඩක්ම පහසුවෙන් ඔයාලට මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි PC එකට කනෙක්ට් කරලා තියෙන අපේ ෆෝන් එක. ඉතින් අපි මේම ෆෝන් එක ඕකේ කරපු සැනින්ම අපේ FRP bypass එක සිද්ධ වෙලා අවසානයේ ඉතින් ඉතාමත්ම කෙටි කාලෙකින් මේක කරගන්න පුළුවන්. ඉතින් මම පැහැදිලි වෙන තාම පොඩි වෙලාවක් අරන් කරේ. අලුත් පරණ ගොඩක් මොඩල් වලට මේ software එකෙන් අපිට වැඩේ කරගන්න පුළුවන්. දැන් මේ විදිහට FRP bypass එක සිද්ධ වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඔයාලගේ කලින් තිබ්බ email සියල්ලම අයින් වෙලා තියෙන. ඉතින් මේ tool එකෙන් ඔයාලට ගොඩක් තව වැඩ කරගන්න පුළුවන්. ඉතින් මගේ FRP bypass එක මේ විදිහට සිද්ධ කරගත්තා. ඉතින් ඔයාලගෙත් තියෙනවා නම් මේ වගේ bypass කරගන්න ඔයාලගේ මේ software එක පාවිච්චි කරලා නැත්නම් වෙනත් software එකත් අපිට හරහා ගන්න පුළුවන්. ඉතින් අපේ කඩේ WhatsApp අංකයට message එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් නැවතත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.